something like that channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම වගේ ජීවිතේට වගේ කනට වමුණන්න ආවේ මට කවුරුත් කියලා දීපු නැති කතාවක්. මොකද ඒ කතාව? ඔයා වින්ටේජ් මනුස්සයෙක් වෙන්න. කාටද මේ වින්ටේජ් මිනිස්සු කියන්නේ? ඉතින් කතාවට යන්න කලින් ඔයා කරන්න ඕනි මොකද්ද? ඔයා කරන්න ඕනි ගැඹුරු හුස්මකින් පපුව හිස් කරලා දාන එක. පපුවේ තියෙන බර පීඩනය මේ හැමදේම ඔයා හිස් කරලා දාන්න ඕනි. ඔයා අයින් කරලා දාන්න ඕනි. හෙමින් හුස්මක් අරගෙන ඉතින් අද අපි කතා කරමු කවුද වින්ටේජ් මනුස්සෙක් කියන්නේ? ඔයා කොහොමද වින්ටේජ් මනුස්සෙක් වෙන්නේ කියන එක. මම ඔයාලට කියන්නේ අලුත් දෙයක් වෙන්න කියලා නෙවෙයි. පරණ වටිනාකම් තියෙන මනුස්සෙක් වෙන්න කියලා. වින්ටේජ් කියන්නේ පරණයි කියන එක නෙවෙයි. කාලයත් එක්ක වටිනාකම වැඩි වෙන දෙයක් තමයි වින්ටේජ් කියන්නේ. එක විදිහකින් කිව්වොත් හෘද සාක්ෂියට කැමති මිනිස්සු, හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙන මිනිස්සු, ගහට කොළට ආදරය කරගෙන මීදුමට, සබාදාමේ රහස් වලට, මකුළු දැල් වලට, මල් වලට, පුංචි කූඹි ගුල් වලට, වැහි මන්දාරමට, එහෙම නැත්නම් කළුව රහසකට, හැන්දෑ හාසකට හවස 5:00 වගේ විතර වෙනකොට ඉර ඈත සිටිචේ ඇඳෙන කලර් බෑන්ඩ්ස් වලට ආදරය කරන මිනිස්සු, උදේ පාන්දරේ ඉරේලියට නැතුව ඒ ඉරේලිය මවන රටාවලට, පිනිබින්දු වලට, මකුළු දැල් ඇතුලෙන් ෆිල්ටර් වෙලා එන ඉරේලියට ආදරය කරන මිනිස්සු. වින්ටේජ් මනුස්සෙක් වෙන්න. කාලයත් එක්ක වටිනාකම වැඩි වෙන මනුස්සෙක්. පරණ ඔරලෝසුවක්, පරණ කැමරාවක් වගේ, ඇන්ටික් බඩුවක් වගේ, පරණ විනිල් රෙකෝඩ් එකක් වගේ. ඒවා පරණ නිසා නෙවෙයි වටින්නේ. කාලය පරීක්ෂා කළොත් තවමත් ඒවා වටින හින්දා. මනුස්සෙක්ටත් එහෙම වෙන්න පුළුවන්. අන්න එහෙම මිනිහෙක්ට තමයි වින්ටේජ් මනුස්සෙක් කියන්නේ. ඔයා දන්නවා, මාත් දන්නවා මේ කතාව. අද ලෝකේ හැම දෙම වේගවත්. වේගෙන් ආදරය කරනවා, වේගෙන් තරහ වෙනවා, වේගෙන් අමතක කරනවා, වේගෙන් අතහැරලා දානවා. ඒත් සමහර මිනිස්සු ඉන්නවා එයාලා වේගෙන් ජීවත් වෙන්නේ නැහැ. හැබැයි එයාලා ගැඹුරෙන් ජීවත් වෙනවා. ඒ මිනිස්සු තමයි වින්ටේජ් මිනිස්සු. වින්ටේජ් මනුස්සයෙක් වචනයට වඩා වටිනාකමක් දෙනවා. මං එන්නම් කිව්වොත් ඒ මනුස්සයා එනවා. මම ඉන්නම් කිව්වොත් ඒ මනුස්සයා ඉන්නවා. අද දුර්ලභ ගුණයක්. මෙහෙම මිනිස්සු අද කලුණික වගේ හරිම රෙයා. සමහර මිනිස්සු අපේ ජීවිතවලටත් ඇවිල්ලා මම ඉන්නවා, ජීවිත කාලය පුරාවටම ඉන්නවා, ජීවිත කාලය පුරාවට මං ආදිහා බලාගෙන ඉන්නවා කියලා කියනවා. හැබැයි අපිට hina යනවා. ඇයි ඒ මිනිස්සුන්ගේ ඒ රෝල් එක ඒක අපි දන්නේ නැහනේ අපි ඉඳීද නැද්ද කියලා. හැබැයි යාලත් එක්ක ගනුදෙනු කරගෙන යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා එයාලා මේ වචන කියනවා, එයාලා මේ වචන වෙනස් කරනවා, එයාලා මේ වචන පොරොන්දු දෙනවා, මේ පොරොන්දු වෙනස් කරනවා. ඉතින් එහෙම මිනිස්සෙක් හිතනවාද ජීවිත කාලෙම ඉඳී කියලා? ඉතින් එහෙම මිනිස්සුන්ගේ මේ සමාජයේ සෑහෙන පෙරිලා බලමුකෝ කොහොම හරි කොහෙදී හරි මම ඒ වගේ නිකන් අර වැට උඩ තියෙන වචන කියන මිනිස්සු ඕනි තරම්. ඒ වින්ටේජ් මිනිස්සු නෙවෙයි. මේ වින්ටේජ් මිනිස්සු මේ ලෝකේ මාර දුර්ලභයි. වින්ටේජ් මිනිස්සෙක් අහගෙන ඉන්නවා. කතා කරනවට වඩා අහනවා. මොකද හැම මිනිස්සෙක්ම කියන්නේ වචන විතරක් නෙවෙයි. හිතකුත් තියෙනවා. ඒ හිත අහන්න නිහඬකම ඕනි. මොකද හැම මිනිස්සෙක්ම කියන්නේ වචන විතරක් නෙවෙයි. හිතකුත් තියෙනවා. ඒ හිත අහන්න ඔයාට නිහඬකම ඕනි. වින්ටේජ් මනුස්සෙක් කෙනෙක්ට ප්‍රයෝජනයක් තියෙනකම් විතරක් ආදරය කරන්නේ නැහැ. අමාරු කාලෙත් මේ මිනිස්සු ඉන්නවා. සතුටේදී හැමෝම ළඟ ඉන්නවා. දුකේදී ඉන්න කෙනා එයා මෙමරිස් වල ඉන්නේ. එයා මතකයේ ඉන්නේ. අද මිනිස්සු ඉම්ප්‍රෙස් කරන්න උත්සාහ කරනවා. වින්ටේජ් මනුස්සෙක් ඉම්ප්‍රෙස් කරන්න try කරන්නේ නැහැ. එයා කම්ෆර්ට් එකක්. එයා ළඟ ඉද්දි අපිට හිත නිවෙනවා. ඔය සමහර මිනිස්සු ඉන්නේ එයාලා අපිත් එක්ක වචනයක් කතා කරත් අපි ඇත්තටම සනීප වෙලා. ඒ වින්ටේජ් මිනිස්සු. මොකද අපේ හෘද සාක්ෂියක් දන්නවා මේ මිනිසුත් එක්ක ගනුදෙනු කරද්දී සහ මේ මිනිසුත් එක්ක තියෙන හිස්ටරි එකේ මෙමරිස් වල මේ මිනිස්සු අපිට පාවිච්චි කරේ නැහැ කියලා. මේ මිනිස්සු වචන වලට වැඩ කරන මිනිස්සු කියන්නේ අපි දන්නවා. එහෙම මිනිස්සු ගාවට ගිහිල්ලා තමයි අපි නිමෙන්න try කරන්නේත්. එයා හැමදේම දන්නවා වගේ හැසිරෙන්නේ නැහැ. මේ වින්ටේජ් මනුස්සයා හැමදේම දන්නවා වගේ හැසිරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ කියනත් එයාලා දෙපාරක් හිතන්නේ. මොකද නිහතමානීකම තමයි එයාගේ ශක්තිය. වින්ටේජ් මනුස්සයෙක් ෆෝන් එක දිහා බලන වෙලාවට වඩා මිනිස්සුන්ගේ ඇස් දෙක දිහා බලන වෙලාව වැඩි. සංවාදයක් කියන්නේ ස්ක්‍රීන් එකක් නෙවෙයි, හිතෙන් කරන දෙයක්. එයාට ලොකු බ්‍රෑන්ඩ් එකක් නැති වුණත් ලොකු හිතක් තියෙනවා. ලොකු ගෙයක් නැති වුණත් සමහර වෙලාවට උණුසුම් පිළිගැනීමක් තියෙනවා. සල්ලි අඩු වුණත් එයාගේ කරුණාව අඩු නැහැ. වින්ටේජ් මනුස්සයෙක් පුංචි දේවල් වලින් සතුටු වෙනවා. වැස්සේ සුවඳ, උදේ තේ කෝප්පයක්, අම්මගේ හිනාව, තාත්තගේ කතාව, පොතක පිටු දෙකක් කියවන එක, ඉර බැහැගෙන යන හැටි එයා දන්නවා. ඒ කලර් බෑන්ඩ්ස් වලට එයා ආදරය කරනවා. කලර් බෑන්ඩ්ස් කියන්නේ ඉර බැහැගෙන යනකොට සිතිජේ ඇඳෙන වර්ණ රේඛා.
ජීවිතේ ලොකුම සුඛෝපභෝගී දේවල් ගොඩක් වෙලාවට නොමිලේ ලැබෙන දේවල් කියලා මේ වින්ටේජ් මිනිස්සු දන්නවා. අද ලෝකේ මිනිස්සු වෙනස් කරන්න හදනවා. වින්ටේජ් මිනිස්සෙක් මිනිසුන්ව පිළිගන්නවා වෙනස් කරන්න කලින් ඒ මිනිසයව තේරුම් ගන්නවා. එයා කෙනෙක්ව පාවිච්චි කරන්නේ නැහැ. මතකයන් හදනවා. ඒ නිසා අවුරුදු ගාණක් ගියත් මිනිස්සු එයාව මතක් කරනවා. එයාව මතක තියාගෙන ඉන්නවා. වින්ටේජ් මිනිසෙක් වෙන්න හැමදේම අලුත් වෙන්න ඕනේ නැහැ. අලුත් ෆෝන් එකක්, අලුත් කාර් එකක්, අලුත් ෆැෂන් එකක්. ඒවට වඩා පරණ වටිනාකම් ටික එක්ක ජීවත් වෙන්න. අවංකකම, වචනය රැකීම, ගෞරවය, කරුණාව, ඉවසීම, ස්තුතිය. දන්නවද මිනිසුන්ට ඔයා කියපු හැම වචනයක්ම මතක නැති වෙයි. ඔයා දීපු තෑගිත් මතක නැති වෙලා යයි. හැබැයි ඔයා ළඟ ඉද්දී යාලට දැනුණ හැඟීම ගොඩක් කාලයක් මතක තියෙවි. ඒ හින්දා කෙනෙක්ගේ හිතට සැනසීමක් වෙන්න. කෙනෙක්ගේ දවසට හිනාවක් වෙන්න. ඒ හින්දා කෙනෙක්ගේ හිතට සැනසීමක් ගේන්න. ඔයාට පුළුවන්. කෙනෙක්ගේ දවසට පුංචි හිනාවක් ගේන්න. කෙනෙක්ගේ බයට ධෛර්යයක් වෙන්නත් ඔයාට පුළුවන්. කෙනෙක්ගේ තනිකමට පොඩි කෙනෙක්ගේ තනිකම නැති කරලා දාන පුංචි කම්පැනි එකක් හදන්න. ඕපදූප කම්පැනි එකක් නෙවෙයි. පුංචි ගැඹුරු ඩීප් කන්වර්සේෂන් එකක් හදන්න. ලෝකේ අලුත් දේවල් හොයන මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒත් හොඳ මිනිස්සු හොයන මිනිස්සු ඊටත් වඩා වැඩි. ඔයා ඒ හොඳ මිනිස්සෙක් වෙන්න. මොකද වින්ටේජ් කියන්නේ පරණ විලාසිතාවක් නෙවෙයි. කාලයක් ගියත් වටිනාකම අඩු වෙන්නේ නැති හිතක්. අද ලෝකේ ඒ වගේ මිනිස්සු අඩුයි. ඒ නිසා ඇඳුමෙන් නෙවෙයි හිතෙන් වින්ටේජ් වෙන්න. කාලයක් එක්ක මිල අඩු වෙන මිනිසෙක් වෙන්න එපා. කාලයත් එක්ක තව තවත් වටින මිනිසෙක් වෙන්න. මොකද අවසානයේ මිනිස්සු මතක තියාගන්නේ ඔයාට තිබිච්ච දේවල් නෙවෙයි. කවුද කියන එක විතරයි. ඒ නිසා වින්ටේජ් මිනිසෙක් වෙන්න. හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු කරන සබාදහමට සිටිජයට යුනිවර්ස් වලට තරු වලට ආදරය කරන පුංචි අහිංසක දේවල් වලට ආදරය කරන කුණාටුවක් ආවත් කවදාවත් වෙනස් වෙන්නේ නැති මිනිසෙක් වෙන්න. ඔයාට පුළුවන්. පරිස්සමෙන් ඉන්න. තව වීඩියෝ එකකින් හම්බෙමු. බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. අඩ good luck පුංචි ගොම්බියෝ. අඩ good luck.